හායි සුබ දවසක් හැමෝටම. ඔන්න ඔයාලට අපේ ගෙදර තියෙන ලස්සන මල් පැලයක් පෙන්වන්න ඕනි කියලා හිතුණා. මේක එකපාරක් මල් හැදිලා මල් ටික හැලුණා. වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. දැන් ඔයාලට පේනවා ඇති. ගහේ දළු දාලා මෙන්න මේ විදිහට තමයි පොහොට්ටුව තියෙන්නේ. මේ විදිහට දිගට මේ තියෙන්නේ මල. ඔන්න ගහ ඔයාලට පෙන්නන්නම්. ඈතට මෙන්න මේ විදිහට. ගොඩක් අය ආසයි. පාර ළඟම තියෙන්නේ පේනවා. බලන්නකො මෙන්න මේ විදිහට. ඉති ටික පහලට වගේ පොහොට්ටු ටික පහලට වගේ එනවා. ඊට පස්සේ තමයි මල පිපෙන්නේ. ඔන්න බලන්න. ආසයි ඉන්නවද බලන්න මේ මල් පැලේට. මොකද්ද නම කියන්න දන්නේ නැත. මේකේ ඉති පැලවෙනවා. ගහ යට ඉඳලා පෙන්වන්නද? ඔන්න ඔහම තමයි තියෙන්නේ. මේ තියෙන එකෙම තව ගහක්. ඒක පොඩි පැලයක්. ඔයාලට පේනවා ඇති. මෙන්න මේ ටිකේ මේ විදිහටම පොහොට්ටු වෙනවා. මේ පර වෙලා තියෙන මල. මෙන්න පිපිලා තියෙන. පේනවද? අවුව සැරයිද දන්නේ. මේ තියෙන්නේ ඔන්න ඕක තමයි අද පෙන්වන්න උවමනා වෙලා තිබුණේ. ওই පොඩි පැලේ. අන්න අතන තියෙන්නේ ලොකු පැලේ. ඒක තමයි මම ඔයාලට ඉස්සෙල්ලාම පෙන්වන්නේ. බලන්නකෝ. අද ඉතින් ඉස්කෝලේ නිවාඩු දවසක් නේ. අද ඉස්කෝලේ නිවාඩු දවස්. මේ જાතිය දැකලා තියනවද? මෙන්න මේ විදිහේ ලස්සන ලොකු ගහක් තියෙනවා. මෙන්න මේකෙත් ලස්සන මලක් පිපෙනවා. මම ඒක ඔයාලට පෙන්නන්නම්. මේ අලුතෙන් එන පැලයක්. ඒකේ නම් මලක් පිපෙයි කියලා හිතෙනවා. අනිත් ඒ වගේ නම් මල් පිපුණා. තියෙන්නේ මගේ ඇන්තෝරියම් එකේ සුදු එක. මේක මේ පර වෙනකොට. මේ තියෙන ඔක්සිජන් පැලවල එක වර්ගයක්. ඒකේ වර්ග 1යි 2යි 3යි 4ක් තියෙනවා. මම පෙන්නන්නම් මේ එක වර්ගයක්. ඔක්සිජන් ගස් වල. තව එකක් බලන්න යන්න අපි. මේ තියෙන්නේ තව වර්ගයක්. ඒක බිම තියලා තියෙන්නේ මම හිටවලා තියෙන්නේ මේ පෝච්චි එකත් හිටවලා ගේ ඇතුලින් තියලා තියෙන්නේ. මේකත් ඔක්සිජන් පැල වර්ගයක්. තව එකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ මේ ඔක්සිජන් පැල జాතිය. ඒක අපි බෝ කරලා හිටවලා තියෙන්නේ. මෙතනින් පුංචි දිය පාරක් යනවා. ඉතින් ඒක දිගටම හිටවලා තියෙන්නේ මේ. ඒක නම් අර මල් තවානකට දෙන්න තමයි හිටෙව්වේ. පැල ගලවලා අපි ඒකෙන් දෙනවා. ඕනි අය ඉන්නවා නම් කියන්න අපි එවන්නම් ඔයාලා ගන්න. මේ තියෙන්නේ මං කිව්ව කහ පාට එක.
එක ගේ ඇතුලේ තියලා තියෙන්නේ කාමරයක. ඔන්න ඔය ටික තමයි අද දවසේ වීඩියෝ එක. බලන්නකෝ හොඳයිද කියලා හදලා තියෙන විදිහ. ඔයාලට පෙන්නපු දේවල්. අපේ channel එකට එකතු වුණ හැමෝටම ගොඩක් ස්තුතියි. අනිත් කට්ටිය අපේ channel එක subscribe කරලා අපිට උදව්වක් දෙන්න. ආසාවෙන් අපි මේ දේවල් කරන්නේ. අඩුපාඩු තියෙනවා නම් අපිට කියලා දෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.